හරි. අද අපි බලමු ඇයි 11 කියන වෙලාවට මිනිස්සු මෙතරම් අවධානය දෙන්නේ කියලා. 11 කියන්නේ එකම ඉලක්කමක් නැවත නැවත පේන ඊටාම සරල රටාවක්. ඉතින් මිනිස් මොළයේ ස්වභාවයෙන්ම රටා හඳුනා ගන්න කැමතියි. උදාහරණයක් විදියට එකම අංකය නැවත නැවත දැක්කොත් අපේ අවධානය ඒකට ඉක්මනින් යොමු වෙනවා. ඉතින් 11 කියන්නේත් අන්න ඒ වගේ දුෂ්‍යමය වශයෙන් ඊටාම පැහැදිලි රටාවක්. ඒ නිසා සාමාන්‍ය වෙලාවක් අපිට මතක නොතිබුණත් 11 වගේ රටාවක් සහිත වෙලාවක් අපේ මතකයේ රැඳෙන්න ඉඩකඩ වැඩි. හැබැයි මෙතනින් තවත් රසවත් දෙයක් පටන් ගන්නවා. ඔයාලා එක වතාවක් 11 ගැන විශේෂ අවධානය යොමු කළාට පස්සේ ඊළඟ වතාවේ ඔයාගේ මොළයේ ඒ රටාව ඇත්තටම හඳුනා ගන්න වඩා සූදානම් වෙනවා. මේකට මනෝවිද්‍යාවේ සම්බන්ධ කරලා පැහැදිලි කරන්න පුළුවන් අදහසක් තමයි සිලෙක්ටිව් ඇටෙන්ෂන් කියලා කියන්නේ. එහෙම නැත්නම් තෝරාගත් අවධානය කියලා කියන්නේ. සරලව කිව්වොත් ඔයාගේ මොළය අවට තියෙන සෑම දෙයක්ම එකම මට්ටමකින් සටහන් කරන්නේ නැහැ. ඔයාලා වැදගත් කියලා හිතන දේවල් වලට වැඩි අවධානයක් යොමු කරනවා. උදාහරණයක් විදියට ඔයා අලුත් වාහන මොඩලයක් ගැන හිතන්න පටන් ගත්ත කියලා හිතමු. ඊට පස්සේ පාරේ යනකොට ඒ වාහනේ ඔයාට නිතරම පේන්න වගේ දැනෙන්න පුළුවන්. ඇත්තටම ඒ වාහනේ එකවර වැඩි වෙලා තියෙන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ මොළය දැන් ඒකට වැඩි අවධානයක් දෙන්න පටන් ගන්න තියෙනවා. 11 සම්බන්ධයෙන්ුත් මේ වගේ දෙයක් සිදු වෙන්න පුළුවන්. ඔයාලට එක දවසක් 11 පේනවා. ඔයා ඒ ගැන පුදුම වෙනවා. ඊළඟට 11 ගැන වීඩියෝ එකක් බලනවා. ඊට පස්සේ ඔයාගේ මොළය ඒ අංග රටාවට තවත් අවධානයක් යොමු කරනවා. ඒ නිසා ඔයාට 11 වෙනදට වඩා නිතර පේනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි මෙතනදී තවත් පැත්තක් තියෙනවා. ලෝකයේ විවිධ ආධ්‍යාත්මික සහ සංඛ්‍යා විශ්වාසයන් තුළ 11 විශේෂ සංඥාවන් ලෙස සලකන අය ඉන්නවා. සමහර 11 කියන්නේ අලුත් ආරම්භයක සංකේතවත් කරන අංග රටාවක් කියලා විශ්වාස කරනවා. තවත් අය කියන්නේ ඔයාගේ සිතුවිලි, ඔබේ අරමුණු සහ ඔබේ ජීවිතයේ ඊළඟ පියවර ගැන අවධානය යොමු කරන්න කියන මතක් කිරීමක් වගේ 11 සලකන්න පුළුවන් කියලා. තමන් ජනප්‍රිය විශ්වාසයක් තියෙනවා 11 දැක්කහම ප්‍රාර්ථනාවක් කරන්න කියන එක. ඒ නිසාම 11 විශ් කියන අදහසත් ලෝකයේ පුරාම ජනප්‍රිය වෙලා තියෙනවා. හැබැයි වැදගත්ම දේ මෙන්න. මෙවැනි ආධ්‍යාත්මික අර්ථයන් විද්‍යාත්මකව තහවුරු කළ කරුණු ලෙස සලකන්න බෑ. ඒවා බොහෝ විට පුද්ගලික විශ්වාස සහ සංස්කෘතික අදහස් මත පදනම් වෙනවා. ඒ නිසා 11 දැක්කාම විශ්වාසයෙන් අනිවාර්යෙන් පණිවිඩයක් ලැබුණා කියලා නිශ්චිතවම කියන්න අපිට බෑ. එහෙනම් 11ට කිසිම වටිනාකමක් නැද්ද? අනිවාර්යෙන් මෙහෙම කියන්න බෑ. මොකද අර්ථය අපි ඒකට දෙන විදිය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා 11 දකින හැම වෙලාවකම එක මොහොතකට නවතිලා ඔබෙන්ම ප්‍රශ්නයක් අහන්න. දැන් මගේ ජීවිතේ මම අවධානය යොමු කරන්නේ මොනවටද? මම යන්න කැමති තැනට ඇත්තටම යනවද? මගේ අරමුණු වෙනුවෙන් මම අද මොනවද කරලා තියෙන්නේ? මට වෙනස් කරන්න ඕන දෙයක් තියෙනවද? මේ විදියට 11 වගේ ජීවිතයේ කුඩා මතක් කිරීමක් බවට පත් කරගන්න පුළුවන්. විශ්වයෙන් පණිවිඩයක් ලැබෙනවද නැද්ද කියන එකට වඩා ඔයාගේ ජීවිතය ගැන මොහොතකට හිතන්න. ඒක ඔබ පෙළඹවීම වැදගත් වෙන්න පුළුවන්. දැන් අපි බලමු මුල් ප්‍රශ්නයට ආපහු යමු. මම නිතරම 11 පේන්නේ ඇයි කියන එකට. ඒකට එකම පිළිතුරක් නැහැ. ඒක අහම්බයක් වෙන්න පුළුවන්. ඔයාලගේ දෛනික පුරුද්දක් නිසා වෙන්න පුළුවන්. ඔයාගේ මොළය ඒ අංක රටාව වැඩි අවධානයක් දෙන්න නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒක ආධ්‍යාත්මික අර්ථයක් තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න. 11 දැක්ක කියලා ඔයාලගේ අනාගතය ගැන නිශ්චිතවම අනාවැකියක් ලැබුණ කියලා හිතන්න එපා. ඉතින් ඔයාගේ ජීවිතයේ වැදගත්ම තීරණ ගන්නකොට සාධක තරකයේ සහ සැබෑ තොරතුරු මත තීරණ ගන්න එක තමයි වඩා වැදගත්. ඒ ඊළඟ වතාවේ ඔයාලා 11 දකින්නකොට ෆෝන් එක පැත්තකින් තියලා තප්පර කීපයක් ඔයා ජීවිතය ගැන හිතන්න. ඔයාගේ එක අරමුණක් මතක් කරගන්න, ඔයාගේ ආදරය කරන කෙනෙක් මතක් කරගන්න, ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දෙයක් මතක් කරගන්න. ඊට පස්සේ ඔයාලගෙන්ම අහන්න අද මගේ අනාගතය වෙනුවෙන් මට කරන්න පුළුවන් එක කුඩා දෙයක් මොකද්ද?
මේ ප්‍රශ්නය ඔබ දෙන පිළිතුර 11ට වඩා ඔබේ ජීවිතය වෙනස් කරන්න ඇත්තටම පුළුවන්. ඉතින් ඔයාට නිතරම 11 පේනවා නම් ඒක අනිවාර්යෙන් අద్భుත පණිවිඩයක් කියලා අපිට කියලා ඇත්තටම කියන්න බෑ. නමුත් මේ මොහොතේ ඔයාගේ ජීවිතය ගැන සිතන්න ලැබෙන කුඩා අවස්ථාවක් ඒක කරගන්න පුළුවන්. සමහර විට 11 ඔබට විශ්වයෙන් එන පණිවිඩයක් නොවෙන්න පුළුවන්. නමුත් ඔයාලගම සිතුවිලි ඔයාට මතක් කරන සංඥාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඊළඟ වතාව ඔරලෝසුවේ 11 දැක්කහම බය වෙන්න එපා. ඒ වෙනුවට එක මොහොතක් නවතින්න. ඔයාලගේ අරමුණ මතක් කරගන්න. ඔයාගේ ජීවිතය ගැන හිතන්න සහ ඔයාගෙන්ම අහන්න. මගේ ජීවිතය වෙනස් කරන්න මම අද ගන්න පුළුවන් පළවෙනි පියවර මොකක්ද? ඔයාට නිතරම 11 පේනවා නම් 11 කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ අභිලාෂ විද්‍යාත්මක සහ කුතුහලය දනවන කතා තවත් බලන්න නම් අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් තවත් පුදුම සහගත කතාවකින් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.